Hi! මට අද නිවාඩු දවසක්. ඉතින් මට ඊයේ හම්බුණා තෙමු එකේ ඕඩර් එකක්. මං හිතුවා මේක අන්බොක්ස් කරන්න ඔයාලවත් එකතු කරගන්න. ඉතින් මං හිතන්නේ මේක ඕඩර්ස් දෙකක්. නැත්නම් එයාලා එක ඕඩර් එකක් පාර්සල් දෙකක් එවලාද දන්නේ නැහැ. මං තෙමු එකෙන් දාපු ඕඩර්ස් කීපයක්ම මට එන්න තියෙනවා. මම කලින් දාපු ඕඩර්ස් වල අපේ වෙච්ච අවුලක් නැහැ. ඉතින් මං හිතුවා තෙමු එකෙන් ඕඩර්ස් දාගන්න එක හොඳයි කියලා. මොකද එයාලගේ ඩෙලිවරි ෆ්‍රී හම්බුණා රුපියල් 3000ක වගේ ඕඩර් එකක් දැම්මම ඊට අමතරව හරිම කියුට් අයිටම්ස් එකක් තියෙනවා. කම්පෙයාර් කරලා බලුවට පස්සේ AliExpress Shein වගේ තමයි. හැබැයි Shein එකට වැඩිය ප්‍රයිස් අඩුයි. AliExpress එකත් එක්ක කම්පෙයාර් කරලා බලුවොත් AliExpress එකේ අයිටම් වලට වැඩිය තෙමු එකේ අයිටම්ස් ටිකක් කියුට්. ඉතින් මෙන්න මේවා තමයි මට නොටිස් වුනේ. අන්බොක්ස් කරලා බලමු. එනවා මේක අන්බොක්ස් කරලා බලන්න. අපි මුලින්ම මේක අන්බොක්ස් කරමුනේ. මුලින්ම කියන්නේ මුලින්ම තියෙන මෙන්න මේ අයිටම් එක. මේ ළමයි සබන් එකක්. මම කලිනුත් මේක කෝඩ් කරා. ඊට පස්සේ මට ඒක දාපු තැනක් මතක නැහැ. අපි කොහේ හරි යද්දී මට ගොඩක් වෙලාවට අත සෝදන්න වතුරෙන් විතරක් සෝදලා මදි. ඉතින් යන හැම තැනකම හෑන්ඩ් වොෂ් නැහැනේ. ඉතින් මේක ගෙනහිල්ලා මේක වතුරට දැම්මට පස්සේ අතේ හොඳට සෝප් විදිහට දිය වෙනවා. ඉතින් මේක මාර ප්‍රයෝජනයි. මට මතක විදිහට මේකම තව දැම්මා. මම දාලා තියෙනවා කොහමද තුනක්ම. මේකේ yellow color එක, මේ purple color එක. ඊට පස්සේ තියෙනවා මේක ඇවිල්ලා lip tattoo එකක්. ඒ කියන්නේ අර peel off කරන්න තියෙන මේක apply කරලා වේලෙන්න තියලා peel off කරන්න. මේක පස්සේ අපි කරලා බලමු. ඊළඟට මම ආයෙම order කරා denim දිග වැඩි වුණාට පස්සේ ඩෙනිම් හරි ඇඳුමක් හරි මෙහෙම ෆ්ලිප් කරන්න අපිට ටී-ෂර්ට් වලටත් ඒක කරන්න පුළුවන්. ඒ වගේම දිග වැඩි ඩෙනිම්ස් වලටත් කරන්න පුළුවන්. ඒකට තමයි මෙන්න මේ අයිටම් එක ඕඩර් කරේ. හරි. ඊට පස්සේ තියෙනවා ඉයරින්ග්ස් දෙකක්. ඔයාලට කියන්නේ මේක උනේ මේ 180ක්. මට ප්‍රයිස් එක හරියට මතක නෑ. කොහොම රුපියල් 200කටත් වැඩිය අඩුයි. හරි ලස්සනයි. හරිම කියුට්. මෙහෙම මේ ගන්න බෑනේ. දුකම දේ කියන්නේ මම මේකෙන් දෙකක් ඕඩර් කරා. ළමයි මං ඇත්තටම හිතුවේ අර ලොකු ට්‍රොලි එකක් කියලා. අම්මට සිරි මේකේ චූටි. හරි අපි ඊළඟ එකත් හොයාගමු. අපරාධ දෙන්නේ මම රිවිව්ස් කියවන්න නැතුවද කොහොමද ඕඩර් කරලා තියෙන්නේ. මම මේක ඕඩර් කරේ මගේ වොෂ්රූම් එකේ ඔය ක්‍රීම් අනම් බඩු තියන්නයි මේ රූම් එකේ අතන මෙතන දාලා තියෙන චාර්ජර් කේබල්ස් ඒවා මේකේ තියෙනවා කියලා හිතුවා තමයි මම මේක ඕඩර් කරේ. ඒ නිසා මම මේකෙන් දෙකක් ඕඩර් කරා. කමන්නේ. වීඩියෝ වැඩිය දේවල් වෙනවා. නැට්ට පිටින් අලි මැරෙනවා. හරි දැන් මේකේ අනික් එකත් අපි හොයාගමු. කොහේ හරි ඇති. මට ඉතින් මේ දෙක ගොඩක්ම සතුටු ඕඩර් එකක්. හැබැයි මීට කලිනුත් මම තෙමු එකෙන් ඕඩර්ස් දැම්මා. මට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. පුදුම සතුටක් දැනෙන්නේ. හරිම ලොකුයි. ගොඩාක් දේවල් දාන්න පුළුවන්. හරි. යම ඊළඟ පාර්සල් එකට
කොලජන් මාස්ක් එකක්. අද දැන් අලුතින් ඇවිල්ලා තියෙන්නේ මට බ්‍රෑන්ඩ් එක මතක නෑ. රාත් ඇප්ලයි කරලා තියලා උදේට පීල් ඔෆ් කරන්න. ඒක ඔරිජිනල්ද නැද්ද කියලා මම දන්නේ නෑ. හැබැයි මේකේ කට්ටිය රිවිව්ස් දාලා තිබ්බා හොඳයි කියලා. උදේට හොඳ ෂයින් එකක් එක මූණ තියෙනවා. හොඳට ස්කින් එක ටයිට් වෙලා තියෙනවා කියලා. මම මේක නම් ඇත්තටම රිවිව්ස් කියෙව්වා. ඉතින් කොහොම හරි මෙතනදි ගියා නම් මගේ මේ වීඩියෝ එකේ වොයිස් ටික නෑ. මම දන්නෙත් නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි කොහොම හරි වොයිස් ඕවර් එකක් තමයි මට කරන්න ඕනේ. ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක ගැන තමයි කියන්නේ. මම ඒකේ රිවිව්ස් දැක්ක හොඳයි කියලා. ඉතින් මම මේක ටික දවසක් පාවිච්චි කරලා බලලා ඔයාලට කියන්නම් කොහොමද මට මේකේ රිසල්ට්ස් තිබුණේ කියලා. මේකේ තියෙන නයිට් ටයිම් එකට ඇප්ලයි කරන්න කියලා. මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක හොඳ වෙයි කියලා. ඔයාලට දැන් කැමති නම් මම මේ ප්‍රොඩක්ට් එකේ කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ප්‍රොඩක්ට් එකත් එක්කම සිලිකන් ඇප්ලිකේටර් එකකුත් හම්බ වෙන නිසා ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරගන්න හරිම ලේසි. මේ කොලජන් මාස්ක් එක එච්චර ගාණක් වුණා. මට මතක විදිහට රුපියල් 1000 ගාණක් වගේ තමයි මට වුණේ. ඉතින් මේ නයිට් මාස්ක් එක මම සති කිහිපයක් යූස් කරලා ඉවර වෙලා මට ප්‍රතිඵල හොඳ වුණා. අනිවාර්යයෙන්ම මම මේකේ ෆීඩ්බැක් එකක් අරන් ඉන්නම්. තේනවා වගේ ජෙල් එකක් විදිහට මාස්ක් එක එන්නේ. ඉතින් ඒ විදිහට තමයි මාස්ක් එක තිබුණේ. ඊට පස්සේ මේක මං ගත්තේ මේ පරණ ඇඳුම් වල බූල් වගේ අවිත් තියෙනවනේ. ඒ වගේම විසිබිලිටි එක රේඩියන් ග්ලෝ එකකට හම්බ වෙනවා කියලා තමයි. ඒක බැරි දෙනවා. මෙහෙම කරලා අයින් කරලා දාන්න පුළුවන් කියලා තිබුණා. ඊට පස්සේ අපි හිත හදාගෙන අනෙක් ට්‍රොලි එකත් ඕපන් කරලා බලමු. මේ තියෙන්නේ එකක් වොෂ්රූම් එකට, එකක් මගේ කාමරේට. මේකේ මගේ ෂැම්පු කන්ඩිෂනර් ඔක්කොම දේවල් දාන්න පුළුවන්. මේකේ ක්‍රීම් බඩු කාමරය අතන මෙතන දාලා තියෙනවා. මේ විදිහට ඉතින් තමයි මම ඕඩර් කරේ. anyway ඉතින් අයිටම්ස් ඔක්කොම හොඳයි. මම හිතන්නේ මම මේකේ රිවිව්ස් කියවන්න නැතුව ඇති සමහර විට. නැත්නම් මම මෙච්චර චූටි අයිටම්ස් වලින් දෙකක්ම දාන්නේ නැහැ ළමයි. ඉතින් කොහොම හරි මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක්ම thank you. ඒ වගේම මගේ channel එකට ඔයා අලුත් නම් මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඒත් එක්කම ඔයාලට මම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මම තෙමු එකේ දාපු ඊළඟ orders ආවම මම ආයෙත් වීඩියෝ එකක් කරගෙන ඉන්නම්. එතකන් සතුටින් පරිස්සමට ඉන්න. bye bye.